හරි. මෙතනදී කතා කරන්න යන්නේ උසස් පෙළ භෞතික විද්‍යාවට අදාළ ශක්තිය කියන පාඩම ඊටාම සරලව. පළවෙනි කාරණාව මොකද්ද ශක්තියක් කියන්නේ? මොකද්ද ශක්තියක් කියන්නේ? ස්කන්ධයක් නැති දෙයක්. ඒ වගේම අවකාශයේ ඉඩක් ගන්න නැති දෙයක්. එතකොට මේ ශක්තිය කියන එක අපිට අතින් අල්ලන්න බෑ. මේ ශක්තිය කියන එක අවකාශයේ ඉඩක් ගන්නෙත් නැති නිසා. තේරුණාද? ඉතින් මොකද්ද මේ ශක්තිය කියන්නේ? ළමයි මොකක් හරි වැඩක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අපි කියනවා එතන ශක්තියක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට බලන්න ආලෝකය. සූර්ය පැනලයකට ආලෝකය වැටුනම විද්‍යුත් ශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ විද්‍යුත් ශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන් උනේ අර ආලෝකයට ශක්තිය තිබ්බ නිසා. තේරුණාද? ප්‍රභා සංශ්ලේෂණයෙන් ශාකවල ආහාර නිෂ්පාදනය වෙනවා. වැඩක් වෙනවා. මේ වැඩේ කරේ ආලෝක ශක්තිය. ආලෝකයට ශක්තියක් තිබ්බ නිසා. ඒ වගේම චලනය වෙන වස්තු වලට චලනය වෙන හින්දා චාලක ශක්තිය හම්බ වෙනවා. වස්තු වල පිහිටීම වෙනස් වෙන නිසා වස්තු වල විභව ශක්තිය වෙනස් වෙනවා. ඒ වගේම විදුලි ධාරාවක් ගලාගෙන යාම නිසා විද්‍යුත් ශක්තියක් අපිට තියෙනවා. ඔන්න ඔය වගේ ශක්ති වර්ග ගොඩක් අපිට කියන්න පුළුවන්. මේ පාඩමේදී අපි ශක්තිය කියන්නේ කාර්යයක් කිරීමේ හැකියාව කියලා අඳුන්වලා දෙනවා. මොකද ශක්තිය කියන්නේ කාර්යයක් කිරීමේ හැකියාව. එතකොට හරියට නිකන් කාර්යම කියන එක ශක්තිය වගේ තමයි. හරිද? කාර්යම යන්නේ ජූල් වලින්. එහෙනම් ශක්තිය වනින්නේ ජූල් වලින්ම තමයි. මොකක් හරි වස්තුවකට කාර්යයක් කරන්න පුළුවන් නම් ඒ වස්තුවට ශක්තියක් තියෙනවා. පළවෙනි පොයින්ට් එක මොකක් හරි වස්තුවකට කාර්යයක් කරන්න පුළුවන් නම් ඒ වස්තුවට ශක්තියක් තියෙනවා. තේරුණාද? අපි හිතුව මොකක් හරි වස්තුවක් මත කාර්යයක් කරා කියලා. අපි හිතුව මොකක් හරි වස්තුවක් මත අපි කාර්යයක් කරා. බෝලයක් අරගෙන විසික් කරා. අපි බෝලයක් අරගෙන විසික් කරා කියන්නේ අපි කාර්යයක් කරනවා කියන එකනේ. අපි ඒ කරපු කාර්යය අර බෝලේ ගබඩා වෙනවා. දැන් උදාහරණයක් විදිහට බලන්න මම බෝලයක් අරගෙන ටෙනිස් බෝලයක් අරගෙන විසික් කරනවා. විසික් කරනවා කියන්නේ ඒ බෝලෙට චාලක ශක්තියක් හම්බ වෙනවනේ. ඒ චාලක ශක්තිය හම්බුනේ මොකක් හින්දාද? ඒ චාලක ශක්තිය හම්බුනේ මම බෝලේ මත බලයක් දීලා යම් විස්ථාපනයක් කරපු නිසා. ඒ නිසා වස්තුවක් මත කාර්යයක් කරොත් වස්තුවක් මත යම් කාර්යයක් සිද්ධ කළොත් ඒ කාර්යය ඒ වස්තුවේ මොකක් හරි විදියකට ගබඩා වෙනවා. ඊට පස්සේ අපි හිතුව මොකක් හරි උස්සලා මං උඩකින් තිබ්බා කියලා. මම බලයක් දීලා ඒක උස්සලා අරන් යම් විස්ථාපනයක් කළා කොහේ හරි උඩකින් තියනවා. එතකොට එයාට විභව ශක්තියක් හම් වෙනවා වැඩිපුර. විභව ශක්තිය වැඩිවීමක් එනවා. ඉතින් ඇයි එයාට විභව ශක්තිය හම්ුනේ? මම කාර්යයක් කරපු නිසා. එහෙනම් මතක තියාගන්න වස්තුවක් මත කාර්යයක් කරොත් ඒ කරන කාර්යය වස්තුවේ ගබඩා වෙනවා. තේරුණාද? වස්තුවකින් කාර්යයක් වෙනවා කියන්නේ මොකද්ද? වස්තුවකින් කාර්යයක් වුණොත් ඒ කාර්යයට සමාන ශක්තියක් මුදා හරිනවා. අපි දුම් බෝම්බයක් පුපුරනවා. කාර්යයක් සිද්ධ වෙන්නේ. ඒ කාර්යයට සමාන ශක්තියක් ඒ බෝම්බෙන් මුදා හරිනවා. බෝම්බෙන් ඉතින් ශක්තිය මුදා හරින්නේ කොහොමද? ආලෝක ශක්තියයි තාප ශක්තියයි විදියට. ද්වනි ශක්තියකුත් වෙනවා. ඉතින් මතක තියාගන්න වස්තුවක් මත කාර්යයක් කරොත් ඒ කරන කාර්යය වස්තුවේ ගබඩා වෙනවා. වස්තුවකින් කාර්යයක් කරොත් ඒහා සමාන ශක්තියක් ඒ වස්තුවේ මුදා හරිනවා. තේරුණාද? මෙතනින් අපි යනවා කෙලින්ම ශක්ති සංස්ථිති නියමය කියන කතාවට. මොකද්ද ශක්ති සංස්ථිති නියමය කියන්නේ? විවෘත පද්ධතියක් නෙමෙයි සංවෘත පද්ධතියක් ගත්තම. වැහිච්ච පද්ධතියක් ගත්තම. මොකද්ද සංවෘත පද්ධතියක් කියන්නේ? පිටින් ඇතුළට මුකුත් එන්නත් බෑ, ඇතුළෙන් පිටතට මුකුත් යන්නත් බෑ. මෙතන අපි කතා කරන සංවෘත පද්ධතියට පිටින් ශක්තිය එන්නත් බෑ, ඇතුළේ තියෙන ශක්තිය පිටතට යන්නත් බෑ. අන්න එහෙම සංවෘත පද්ධතියක් ගත්තම ඒක ඇතුලේ මුළු ශක්තිය සංස්ථිතිකයි. ඒ කියන්නේ ඒ පද්ධතිය ඇතුලේ ශක්තිය අලුතෙන් මවන්න බෑ. තියෙන ශක්තිය විනාශ කරන්න බෑ. කරන්න පුළුවන් ශක්තිය පරිවර්තනය කිරීමක් විතරයි. ශක්තිය පරිවර්තනය කිරීමක් පමණයි. සරල උදාහරණයක් ගමු. මම බෝලයක් අරගෙන විසික් කරනවා. ඒ විසි වෙලා යන බෝලෙට චාලක ශක්තියක් තියෙනවා. ඒ චාලක ශක්තිය මැවිච්ච එකක් නෙමෙයි. ඒ චාලක ශක්තිය මම දීපු එකක්. තේරුණාද? මන් දීපු ශක්තිය එයා චාලක ශක්තිය කරගත්තා. තේරුණාද?
තේරුණාද? ඊට පස්සේ මම බෝලයක් උඩ අතට ප්‍රක්ෂේපණය කරනවා. උඩ අතට ප්‍රක්ෂේපණය කරනවා. උඩ අතට ප්‍රක්ෂේපණය වෙනවා කියන්නේ උඩට යනවා කියන්නේ එයාගේ විභව ශක්තිය වැඩි වෙනවනේ. උඩට යනවා කියන්නේ එයාගේ විභව ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේ විභව ශක්තිය වැඩි වීම මැවීමක්ද? නෑ. අර තිබ්බ චාලක ශක්තිය තමයි විභව ශක්තිය උනේ. මම පටන් ගද්දි මෙහෙම විසික් කරනවනේ. ඒ විසික් කරද්දී ආරම්භයේදී තියෙන චාලක ශක්තිය තමයි ටිකෙන් ටික නැති වීගෙන ගිහිල්ලා විභව ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. එහෙනම් මතක තියාගන්න මොකද ශක්ති සංස්ථිති මූලධර්මය කියන්නේ සංවෘත පද්ධතියක් ගත්තම ඒ පද්ධතිය සතු මුළු ශක්තිය නියතයයි. ආරම්භක ශක්තියයි අවසාන ශක්තියයි සමානයි. ඊට පස්සේ යාන්ත්‍රික ශක්තිය කියලා જાතියක් තියෙනවා. මෙතනදී අපි යාන්ත්‍රික ශක්තිය කියලා කතා කරන්නේ විභව ශක්තියටයි චාලක ශක්තියටයි. මෙතනදී අපි යාන්ත්‍රික ශක්තිය කියලා කතා කරන්නේ විභව ශක්තියටයි චාලක ශක්තියටයි. මේවා කාර්ය සමග පරිවර්තනය වෙනවා. විභව ශක්තිය චාලක ශක්තිය වෙන්න පුළුවන්. චාලක ශක්තිය විභව ශක්තිය වෙන්න පුළුවන්. තව ඉස්සරහට අපි මේ ගැන කතා කරමු. ශක්තිය සම්බන්ධයෙන් විභව ශක්තිය ගැන කතා කරනවා. චාලක ශක්තිය ගැන කතා කරනවා. සහ ඒවායේ සරලම ගාන ඉඳලා යන්න පුළුවන් සමහර ගණන් කීපයකට අපි මේ වීඩියෝ එකෙන් යනවා. මම පොඩි වෙලාවකට මෙතනින් අයින් වෙනවා. ඔයාලා පෝස් කරලා මේ තියෙන නෝට් එක ලියා ගන්න. දැන් අපි කතා කරනවා යාන්ත්‍රික ශක්තිය ගැන. ඒ කියන්නේ කාර්යයත් එක්ක පරිවර්තනය වෙන ඒවා ගැන. යාන්ත්‍රික ශක්තිය ආකාර දෙකයි. මේවා ඕලෙවල් කාලෙත් අහලා තියෙනවා. හැබැයි මෙච්චර දුරට අහලා නැතුව ඇති. දැන් අපි දුරට මේක ඉගෙන ගන්නයි යන්නේ. ළමයිනේ යාන්ත්‍රික ශක්තිය ආකාර දෙකයි විභව ශක්තියයි චාලක ශක්තියයි කියලා. මුලින්ම විභව ශක්තිය විස්තර කරන්න. විභව ශක්තිය කිව්වම විභව ශක්තියත් ආකාර දෙකක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අනිත් එක ප්‍රත්‍යස්ත විභව ශක්තිය. එකක් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය, අනිත් එක ප්‍රත්‍යස්ත විභව ශක්තිය. මේ මොකද්ද ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ? ඒ කියන්නේ පිහිටීමේ වෙනස් වීම නිසා අඩු වෙන හරි වැඩි වෙන හරි විභව ශක්තිය. අපි හිතමු වස්තුවක් අරන් උඩින් තිබ්බා කියලා. අන්න විභව ශක්තිය වැඩි වෙනවා. වස්තුවක් ඒ තියෙන තැනින් පල්ලෙහාට ගත්තා කියලා හිතන්න විභව ශක්තිය අඩු වෙනවා. මොකද්ද ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන්නේ? ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන්නේ වස්තුවක හැඩේ වෙනස් වීම නිසා ගබඩා වෙන හරි පිට වෙන හරි විභව ශක්තිය. අපි හිතමු ස්ප්‍රින් එකක් අරන් අදිනවා. මම අදින්න කාර්යයක් කරනවනේ. මම කරන කාර්ය මේ ස්ප්‍රින් එකේ ගබඩා වෙනවා. අන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය. මම මේ ස්ප්‍රින් එක ඇදලා අතෑරියම ස්ප්‍රින් එක තිබ්බතනට එනවා කියන්නේ අර ගබඩා වෙච්ච ශක්තිය ආපහු මුදා හරිනවා කියන එක. රබර් පටියක් ගන්න. අර ඔයාලා ඉස්කෝලේදී කොළ උණ්ඩ හදාගෙන වෙඩි තියාගන්නේ කට්ටිය. එතනදී මොකද වෙන්නේ? කොළ උණ්ඩයක් ගන්නවා රබර් පටිය දානවා මෙතනට මෙහෙම දාලා මෙහෙම අදිනවා. රබර් පටියේ හැඩේ වෙනස් වෙනවා. ඇදෙනවා. ඒ කියන්නේ යාගේ ප්‍රත්‍යස්ත විභව ශක්තියක් ගබඩා වෙන්නේ. අතෑරියම රබර් පටිය තිබ්බ පිහිටීමට එනවා. කොළේ විසික් වෙලා යනවා. අන්න මෙයාගේ ගබඩා වෙච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තිය මාරුණා අර කොළ කෑල්ලට. කොළ කෑල්ලේ චාලක ශක්තිය විදියට. තේරුණාද? එහෙනම් විභව ශක්තිය ආකාර දෙකයි. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය, ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. මේවා තව ඉස්සරහට දුරට කතා කරනවා. වෙන වෙනම දැන් මේකේ මේ ස්ලයිඩ් එකෙන් පස්සේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන එක ගැන වෙනම කතා කරනවා. ගානක් දෙකක් හදනවා. ඊට පස්සේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගැන කතා කරලා ගානක් දෙකක් හදනවා. තේරුණාද? අහගෙන ඉන්න. එහෙනම් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ පිහිටීමේ වෙනස්කම නිසා ගබඩා වන හෝ මුදා හරින ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන්නේ වස්තුවක හැඩේ වෙනස් වීම නිසා ගබඩා වෙන හෝ මුදා හරින ශක්තිය. ඊට පස්සේ කතා කරනවා චාලක ශක්තිය. මතක තියාගන්න චලනය වෙන වස්තුවක ශක්තිය චාලක ශක්තිය නෙමෙයි. චලනය වෙන හින්දා වස්තුවකට හැම ශක්තිය තමයි චාලක ශක්තිය. ඒකත් ಜಾති දෙකක් තියෙනවා. එකක් උත්තරණ චාලක ශක්තිය, අනිත් එක භ්‍රමණ චාලක ශක්තිය. අපි මේ පාඩමේදී ගොඩක් කතා කරන්නේ මේ උත්තරණ චාලක ශක්තිය කියන එක ගැන. මොකද භ්‍රමණ චාලක ශක්තිය කියන එක ගැන කතා කරන්නේ අපි භ්‍රමණ චලිතය පාඩම කරාට පස්සේ. මොකද්ද උත්තරණ චාලක ශක්තිය කියලා කියන්නේ? උත්තරණ චාලක ශක්තිය කියන්නේ වස්තුවක් රේඛීය චලිතයේ යෙදෙද්දී එයාට ඒ චලිතයේ හින්දා හම්බෙන ශක්තිය. අපි හිතමු වස්තුවක් මෙහෙම උඩ අතට විසික් කරා කියලා. නැත්නම් වස්තුවක් මෙහෙම ප්‍රක්ෂේපණය කරා කියලා හිතන්න. එහෙම නැත්නම් කාර් එකක් යනවා කියලා හිතන්න.
අන්‍යයා චලනය වෙන හින්දා එයාට හම්බෙන්නේ උත්තරණ චාලක ශක්තිය. වස්තුවක් අපි හිතමු කැරගෙනවා කියලා. කාර් එක ටයර් එකක් කැරගෙනවා කියලා හිතන්න. භ්‍රමණය වෙනවා කියලා හිතන්න. අන්නේ භ්‍රමණය වෙන හින්දා එයාට හම්බෙන ශක්තිය භ්‍රමණ චාලක ශක්තිය. තේරුණාද? මම ආයෙත් මෙතනින් අයින් වෙනවා. ඔයාලා වීඩියෝ එක පෝස් කරලා මේ ෂෝට් නෝට් එක ලියා ගන්න. මොකද ඊළඟට මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරන්නයි යන්නේ. හරි. හොඳයි. අපි කතා කරමු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගැන. මොකද්ද ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ? ගුරුත්වයට එරෙහිව අපි කාර්යයක් කරපුවාම ඒ කාර්ය නිසා ගබඩා වෙන ශක්තිය. ගුරුත්වයට එරෙහිව අපි කාර්යයක් කරපුවාම ඒ කාර්ය නිසා ගබඩා වෙච්ච ශක්තිය. එහෙම නැත්නම් ගුරුත්වය නිසා කාර්යයක් වුණාම ඒ මොකද්ද? පොළවට වැටෙනවා කියන්නේ. ඉතින් ගුරුත්වය නිසානේ වැටෙන්නේ. මොකෙක් හරි බිල්ඩිමකින් පල්ලෙහාට තල්ලු කරනවා. ඒක පොළවට වැටෙනවා. වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසානේ. දැන් කාර්ය කරන්නේ ගුරුත්වාකර්ෂණයෙන්. අන්න ගුරුත්වාකර්ෂණයෙන් කාර්යයක් කරපුවාම අර වස්තුවෙන් ඒ කාර්ය අඩු වෙනවා. තේරුණාද? පල්ලෙහාට යන්නේ උස අඩු වෙනවනේ. එහෙනම් මේකට හේතු වෙන්නේ ගුරුත්වාකර්ෂණය. එහෙනම් මොකද්ද ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ? ගුරුත්වාකර්ෂණයට එරෙහිව කරපු කාර්ය හෝ ගුරුත්වාකර්ෂණය නිසා වෙච්ච කාර්ය. නිසා පිට වෙලා ගියපු කාර්ය. ඕක අපිට තව විදිහකට කියන්න පුළුවන් වස්තුවක පිහිටීම අනුව ගබඩා වෙන ශක්තිය. ඇත්තනේ ඉතින් ගුරුත්වාකර්ෂණය බලපාන්නේ ගුරුත්වාකර්ෂණයේ බලපෑම තියෙන්නේ එයාව මොකද්ද? එයාගේ පිහිටීම වෙනස් කරන්න කියපුවාමනේ. නේද? ඉතින් එයා ගොඩාක් උඩට අරන් යනවා කියන්නේ අතෑරියොත් ගොඩාක් පල්ලෙහාට වැටෙන්න තියෙනවා. ඉතින් ලොකු කාර්යයක් කරන්න තියෙනවා. ඒ ලොකු කාර්යය තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. මෙතනදී අපි හරියටම ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හොයන්නේ නැහැ. මෙතනදී අපි කරන්නේ වෙනසක් හොයන එක. තිබ්බ තැන ඉඳලා මෙතනට ගියපුවාම කොච්චර වෙනසක් වුණාද කියන හොයන එක තමයි මෙතනින් කරන්නේ. කොච්චර වෙනසක් වුණාද කියලා හොයන එක තමයි මෙතනින් කරන්නේ. දැන් උදාහරණයක් බලන්න. කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් මම මේ කණුවක් උඩින් තියන්න ඕනේ මීටර 4ක් උස කණුවක් උඩින්. මම මේකට කාර්යයක් කරන්න එපයි. මම මෙයාව මෙහෙම අරන් ගිහිල්ලා මෙතනින් තියන්න කාර්යයක් කරන්න එපයි. එහෙනම් මම මෙතන කරන කාර්යය කියන බලන්න. කාර්ය සමානයි මම බලයක් දෙන්න ඕනේ උඩට. උඩට බලයක් දෙන්න ඕනේ. කීයක බලයක් දෙන්න ඕනේද? අඩුම තරමේ මුගේ බරට සමාන බලයක්වත් දෙන්න එපයි. මුගේ බරට සමාන බලයක්වත් දෙන්න එපයි. මුගේ බර කීයද? 20යි නිව්ටන්. කිලෝග්‍රෑම් 2යි කියන්නේ බර 20යි නිව්ටන්. ඉතින් මම මේ 20යි නිව්ටන් අරගෙන මීටර 4ක් උසින් තියන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ බර වගේ බලයක් දෙන්න ඕනේ මං උඩට F. හරි? බර වගේ බලයක් දෙන්න ඕනේ උඩට. ඒ බලය දීලා මෙන්න මේ උස අරන් යන්න ඕනේ. මෙන්න මේ දුර අරන් යන්න ඕනේ. එතකොට කාර්ය මං කරපු කාර්ය සමානයි දීපු බලය වැඩි කිරීම උපයෝගී ලක්ෂ්‍ය බලයේ දිශාවට චලනය වූ දුර. මේ කරපු කාර්ය තමයි මෙයාගේ විභව ශක්තිය විතර ගබඩා වෙන්නේ. අපි විභව ශක්තියට දාන්නේ potential energy. විභව ශක්තිය කියන්නේ potential energy නේ. P E කියන අකුර. එහෙනම් මෙතනදී මෙයාගේ විභව ශක්තියද විභව ශක්තියේ වැඩිවීමද? මතක තියාගන්න විභව ශක්තිය නෙමෙයි හොයන්නේ. විභව ශක්තියේ වැඩිවීම හෝ අඩුවීම. මොකද මේ පොළවේදිත් විභව ශක්තියක් තියෙනවා. දැන් ගොඩක් අය හිතන් ඉන්නවා මෙයා බිමේ ඉද්දි විභව ශක්තිය 0යි කියලා. නෑ, වැරදි. මෙයා පොළවේ ඉද්දි විභව ශක්තියක් තියෙනවා. අපි බලෙන් අර්ථ දක්ව ගන්නවා පොළව තමයි විභව ශක්තිය 0 මට්ටම කියලා. හරිද? පොළව විභව ශක්තිය 0යි කියලා අර්ථ දක්ව ගන්නවා. පොළව විභව ශක්තිය 0 මට්ටම කියලා. අපි ඒ බලෙන් දාගන්නේ හොඳේ. දැන් මෙතන ඉඳලා මම මෙතනින් තිබ්බම මෙතන තියෙන විභව ශක්තියට වඩා මෙතන තියෙන විභව ශක්තිය වැඩි. අන්නේ වැඩිවීම තමයි හොයන්නේ. ඇයි වැඩි උනේ? මං මෙයා මත කාර්යයක් කරපු නිසා. මම මේ බෝලේ අරන් මෙතනින් තිබ්බා කාර්යයක් කරපු නිසා. එහෙනම් මේ කාර්යය අපිට ලියන්න පුළුවන් තව විදියක් කියන්නකෝ. මොකද මේ කාර්යය තමයි මෙතන විභව ශක්තිය වැඩිවීම. මේ කාර්යය තමයි මෙතන විභව ශක්තිය වැඩිවීම. මේ බලය කොහොමද ගත්තේ උඩට දෙන්න ඕනේ? බලය ගත්තේ මෙයාගේ ස්කන්ධය ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් වැඩි කරලා. ස්කන්ධයේ M ගුරුත්වාකර්ෂණ ත්වරණය G. එහෙනම් F වෙනකොට මට mg කියන්න පුළුවන්. D කියන්නේ ඉස්සිච්ච ප්‍රමාණය උස h. එහෙනම් මං කරපු කාර්යය තමයි මෙයාගේ විභව ශක්තිය වැඩිවීම. එහෙනම්
විභව ශක්තියට ඔන්න සමීකරණයක් ලියන්න පුළුවන්. නිකම් විභව ශක්තිය නෙමෙයි. ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට ඔන්න අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද? mgh කියලා. ඔන්න සමීකරණය ආපු විදිය. ඔන්න සමීකරණය ආපු විදිය. ඕ ලෙවල් කාලේ නිකම්ම සමීකරණය දැම්මේ. කිව්වේ නැහැ මේක කොහොමද හදන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා මේ සමීකරණය ආපු විදිය. මෙතනදි වෙන්නේ විභව ශක්තියේ වැඩිවීමක්. මෙයාව මෙතනින් පල්ලෙහාට අතහැරියොත් වෙන්නේ විභව ශක්තියේ අඩුවීමක්. මොකද මෙයා පොළවේ ඉද්දිත් විභව ශක්තියක් තියෙනවා. අපි මේ ගණනයන් වලදී බලෙන් පොළව විභව ශක්තිය බිඳුව මට්ටම කියලා ගන්නවා. පොළව විභව ශක්තිය බිඳුව මට්ටම කියලා ගන්නවා. තේරුණාද? හරි. ඇයි විභව ශක්තිය වැඩි උනේ? විභව ශක්තිය වැඩි උනේ මම බලයක් දීලා කාර්යයක් කරා. ඒ කාර්යය මුගේ ගබඩා වුණා. කරපු කාර්යය මෙන්න තියෙනවා. අපි දෙන්න ඕනේ අඩුම බරට සමාන බලයක්වත් බර හොයන්නේ mg ගෙන්. එහෙනම් mgh. එහෙනම් මම කරපු කාර්ය mgh ඒක මුගේ ගබඩා වෙනවා. මෙතන හොයන්න මතක තියාගන්න විභව ශක්තිය නෙමෙයි විභව ශක්තියේ වැඩිවීම හෝ අඩුවීම. මෙතන උනේ වැඩිවීමක්. මෙයා මෙතනින් පල්ලෙහාට දැම්මොත් වෙන්නේ අඩුවීමක්. තේරුණාද? තේරුණාද? අපි ගණන් ටිකක් හදලා තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තාම ගණන් හදලා තරට ආවේ නැහැ. අපි ඉස්සර තියරිය තමයි කවර් කරන් ඉන්නේ. හොඳයි. මම මෙතනින් අයින් වෙනවා. ඔය දරුවෝ මේක වීඩියෝ එක පෝස් කරලා මේක ලියා ගන්න ඕනේ. හොඳයි. දැන් කතා කරන්න යන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගැන. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක හැඩය වෙනස් වුණාම ඒ හැඩය වෙනස් වෙන හින්දා ඒ වස්තුවේ ගබඩා වෙන හෝ වස්තුවෙන් නිදහස් වෙන ශක්තිය. දැන් රබර් පටියක් ඇද්දම ගබඩා වෙනවද මුදා හරිනවද ශක්තිය? ගබඩා වෙනවා. තේරුණාද? දුන්නක් ඇද්දම දුන්නේ හැඩය වෙනස් වෙනවනේ. හැඩය වෙනස් වෙනවා කියන්නේ ගබඩා වෙනවද මුදා හරිනවද? ගබඩා වෙනවා. ඇයි බං මන්නේ දුන්නා දින්නේ? මමනේ දරුවනේ දුන්නා දින්නේ. මම කාර්ය කරද්දී ඒ මම කරන කාර්ය මේ වස්තුවේ ගබඩා වෙනවා. තේරුණාද? ස්ප්‍රින් එකක් මං අදිනවා. ස්ප්‍රින් එක ඇද්දම ඒ ස්ප්‍රින් එකේ ශක්තිය ගබඩා වෙනවා. අතෑරියා මේක නිදහස් වෙනවා. එහෙනම් වස්තුවක හැඩය වෙනස් වීම නිසා ගබඩා වෙන ශක්තියට කියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. තේරුණාද? හොඳයි. අපි පොඩි ස්ප්‍රින් එකක් අරන් බලමු. පොඩි ස්ප්‍රින් එකක් අරන් බලමු. ඔන්න සිවිලිමක් තියෙනවා. සිවිලිමක් හරි මොකක් හරි එකක් තියෙනවා. මේක ස්ප්‍රින් එකක් එල්ලලා තියෙන්නේ. ඔන්න ඔහොම තියෙන්නේ. මේක තමයි මෙයාගේ පිහිටීම. මම මේ ස්ප්‍රින් එක බලයක් දීලා අදිනවා. ඒ කියන්නේ මම මේ ස්ප්‍රින් එක මත කාර්යයක් කරනවා. ඒ කරන කාර්යය මෙයාගේ ගබඩා වෙනවා. ඔන්න දෙවෙනි අවස්ථාව. දැන් ටිකක් ඇදලා තියෙන්නේ මං. ඔන්න ඇද්දා. තිබ්බ පිහිටීමට වඩා ඇදිච්ච ප්‍රමාණය මෙන්න මේ තියෙන්නේ. තිබ්බ පිහිටීමට වඩා ඇදිච්ච ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. අපි ඔය ඇදිච්ච ප්‍රමාණය x කියලා දාගමු. x කියලා දාගමු. මම දීපු බලේ මෙතනින් ලියා ගන්නවා f කියලා. f කියලා බලයක් දීලා මම x දුරක් මේක ඇද්දා. f කියලා බලයක් දීලා මම මේක x දුරක් ඇද්දා. එහෙනම් මේ ස්ප්‍රින් එක මත ශක්තියක්, ඒ කියන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තියක් ගබඩා වෙනවද මුදා හරිනවද? කල්පනා කරන් ශක්තියක් ගබඩා වෙනවා. ඇයි? මමනේ කාර්ය කරේ. මම මේ වස්තුව මත කාර්යයක් කරා. බලන්න පළවෙනිට ලියපු තැන වස්තුවක් මත කාර්යයක් කරොත් ඒක ඒ වස්තුවේ ගබඩා වෙනවා. ඉතින් මම කාර්යයක් කරපු නිසා මේ වස්තුවේ මේක ගබඩා වෙනවා. ඒ කාර්ය ගබඩා වෙනවා. මම වැඩිපුර බලයේ දෙන්න ඇදෙන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ඇදෙන ප්‍රමාණයයි මම යොදන බලෙයි අනුලෝමව සමානුපාතිකයි. මම වැඩි බලයක් දුන්නොත් වැඩිපුර ඇදෙනවා. අඩු බලයක් නම් දුන්නේ අඩුවෙන් ඇදෙන්නේ. මෙන්න මේ ඇදෙන ප්‍රමාණයට කියනවා විතතිය කියලා. මොකක් කියලාද කියන්නේ? විතතිය කියලා. x සමානයි විතතිය. මේක e අකුරත් පාවිච්චි කරනවා හිටපු ගමන්. විතතිය දිග වැඩි වූ හෝ අඩු වූ ප්‍රමාණය. හරි? විතතිය කියන්නේ ස්ප්‍රින් එකේ දිග වැඩි හරි
අඩු හරි වෙච්ච ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් නේ. මම මේ පල්ලෙහාට දීපු බලේ උඩට දුන්නොත් මම ස්ප්‍රින් එක මෙහෙම තෙරපනවා. ස්ප්‍රින් එක මෙහෙම තෙරපනවා. එතකොට ඇකිලෙන්න පුළුවන් නේ. මොක වුණත් දෙන බලය අනුව තමයි විතතියේ ප්‍රමාණය තීරණය වෙන්නේ. දෙන බලය අනුව තමයි විතතියේ ප්‍රමාණය තීරණය වෙන්නේ. වැඩි බලයක් දුන්නොත් වැඩිපුර විතතියක් හම්බ වෙනවා. දැන් මේ සමානුපාතික ලකුණ නැති කරගන්න මම සමානුපාතික නියතයක් දානවා. f සමානයි kx කියලා. මේ k කියන නියතය රඳා පවතින්නේ කවුරු මතද? මේ k කියන නියතය රඳා පවතින්නේ මෙන්න මේ ස්ප්‍රින් එක මත. ස්ප්‍රින් එක හදලා තියෙන જાතිය මත. මොකද අපි හිතමු ආට යකඩ වලිනුයි, තඹ වලිනුයි, ඇලුමිනියම් වලිනුයි ස්ප්‍රින් හදලා දෙනවා. හදලා දුන්නාට පස්සේ මම ඔය තුනටම එක සමාන බල දුන්නට එක සමානවද ඇදෙන්නේ? නෑනේ. ස්ප්‍රින් එක වෙනස් වෙද්දී ඇදෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේ තමයි මෙන්න මේ නියතය රඳා පවතින්නේ ස්ප්‍රින් එක මත. ස්ප්‍රින් එක වෙනස් වෙද්දී ඇදෙන ප්‍රමාණය අඩු වැඩි වෙනවනේ. ඒකට බලපාන්නේ ස්ප්‍රින් එකේ තියෙන ගුණාංග. ඒ ස්ප්‍රින් එකේ තියෙන ගුණාංග මත රඳා පවතින නියතය තමයි මෙතන සමානුපාතික නියතය කියලා කියන්නේ. මේකට මේ ස්ප්‍රින් එකේ දුනු නියතය කියලා කියන්න පුළුවන්. දුනු නියතය කියලා කියන්නත් පුළුවන්. දුනු නියතය. බලන්න දුනු නියතයට එන අගේ වැඩි නම් දුනු නියතයට එන අගේ වැඩි නම් චූටි බලයක් දුන්නම මොකද වෙන්නේ? චූටි බලයක් දුන්නම මොකද වෙන්නේ? කල්පනා කරමු. දුනු නියතයට එන අගේ වැඩි නිකන් අගයන් ටිකක් දාලා බලන්න. අපි තුමු 5 නිව්ටන් බල දෙකක් දෙන අවස්ථා දෙකකදී 5 නිව්ටන් බල දෙකක් දෙන අවස්ථාවේදී මම මේ සමීකරණයට දාන්නේ. හරිද? අපි නිකන් මේ කියන්නේ නිකන් හිතමු එකක දුනු නියතය 2යි. තව එකක දුනු නියතය 4යි. එහෙනම් ඇදෙන ප්‍රමාණය කොහොමද වෙන්න ඕනේ? මෙතන x1 මෙතන x2 කීයද වෙන්න ඕනේ? කල්පනා කරන්න. මම ඇහුවේ දුනු නියතය වැඩි නම් හොඳට ඇදෙනවද නැද්ද කියලා. බලන්න මම නිව්ටන් 5 දීලා තියෙන අවස්ථා දෙකකදී එකක දුනු නියතය 2යි අනිත් එකේ දුනු නියතය 4යි. හරිද? මේ x කියන්නේ ඇදෙන ප්‍රමාණය. x1ට උත්තරේ එන්නේ කීයද? x1ට උත්තරේ එන්නේ කීයද? 2.5. අයි මේක මෙහෙට යනවනේ 5 බෙදීම 2. හරිද? මේකට එන්නේ උත්තරේ කීයද? මේකට එන්නේ උත්තරේ කීයද? 4 5 බෙදීම 4ක් එන්නේ. දැන් මොකද්ද වැඩි මොකද්ද අඩු? දැන් බලන්න පේනවනේ 2.5ට වඩා 5 බෙදීම 4 කියන එක අඩුයිනේ. 1 ගානක් නෙන්නේ. 1 ගානක් නෙන්නේ. ඒ කියන්නේ දුනු නියතය වැඩි නම් අපි දෙන බලේ වෙනස් කරේ නැත්තම් දුනු නියතය වැඩි වෙන්න ඇදෙන ප්‍රමාණය අඩු වෙනවා. තේරුණාද? ඒක නිකන් මතක තියාගන්න. හරි? මම නිකන් පැහැදිලි කිරීමක් කරේ. ඒ වගේ නිකන් අගයන් ටිකක් දාලා බලන්න ඔයාලා. නිකන් අගයන් ටිකක් දාලා බලන්න. හරි. එහෙනම් K කියන්නේ දුනු නියතය. තේරුණාද? අපිට මේකේ ගබඩා වෙන ශක්තිය එනවා මෙන්න මෙහෙම සමීකරණයකින්. E සමානයි භාගයක් fx කියලා සමීකරණයකින්. මේ E කියන්නේ මොකද්ද? මේ E කියන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තියමයි. මේ E කියන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තියමයි. භාගයක් fx දීපු බලේ වරක් ඇදිච්ච ප්‍රමාණය. තේරුණාද? එතකොට මේ f සමානයි kx කියලා අපි දන්නවනේ. මේ f සමානයි kx කියලා අපි දන්නවනේ. ඉතින් මෙතනට kx කියන එක දාන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට එනවා E සමානයි මේ තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය. එහෙම නැත්නම් මේ දුන්නේ ගබඩා වෙච්ච ශක්තිය E සමානයි භාගයක් f වෙනකොට මම kx දා ගන්නවා. වරක් මෙතනත් x තියෙනවා. හරිද? මේ f වෙනකොට මේ f සමානයි kx නේ. මම මේ f වෙනකොට kx දා ගන්නවා. මෙතනත් x තියෙනවා. ඉතින් x වරක් x x වල වර්ගය. එහෙනම් මට අවසානයේ සමීකරණයක් එනවා. මෙතන potential energy එක සමානයි මොකද්ද? භාගයක් k x වල වර්ගය. x වල වර්ගය. ඔන්න ඕක තමයි අපි වැඩිපුරම ගණන් හදද්දී පාවිච්චි කරන්නේ. මෙන්න මේ කතාව තමයි අපි වැඩිපුරම ගණන් හදද්දී පාවිච්චි කරන්නේ. මේ වීඩියෝ එකෙන් හෝ මේකේ දෙවෙනි පාර්ට් එකකින් මම මේ පාඩමට අදාළ ගණන් ටිකක් හදාගෙන යනවා. අපි ඉස්සෙල්ලා දැන් මේ වීඩියෝ එකෙන් මේ ශක්තිය සම්බන්ධ තියරි ඉවර කරන එක තමයි කරන්නේ. හොඳයි. මම ආයෙත් මෙතනින් අයින් වෙනවා. අයින් වෙන කලින් ආයෙ මතක් කරමු.
වස්තුවක හැඩේ වෙනස් වීම නිසා ගබඩා වෙන ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය. හරිද? අපි වස්තුවක් අදිනවා කියන්නේ අපි කාර්යයක් කරනවා. ඒ කාර්ය මේ ස්ක්‍රීන් එකේ ගබඩා වෙනවා. ඒ කාර්ය වෙන සමීකරණ ඔන්න දෙකක් අපි හදාගත්තා. ඇදෙන හෝ හැකිලෙන ප්‍රමාණය විතතිය කියලා කියනවා. තේරුණාද? මේ සමානුපාතික ලක්ෂණ නැති කරගන්න දාගත්තේ සමානුපාතික නියතය. ඒකට දුරු නියතය කියලා කියනවා. ඒක දුන්න හදලා තියෙන ද්‍රව්‍ය මත රඳාපවතිනවා. ඊට පස්සේ මේකටම තව නමක් කියනවා වික්‍රියා ශක්තිය කියලා. මෙන්න මෙයාට ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියනවා. මෙයාට තව කියනවා වික්‍රියා ශක්තිය කියලා. වික්‍රියා ශක්තිය කියලා. හොඳයි. මම ආපහු මෙතනින් අයින් වෙනවා. ඔයාලා මේ වීඩියෝ එක පෝස් කරලා මේ ටික ලස්සනට අඳගන්න. හොඳයි. දැන් අපි කතා කරලා ඉවර කරා විභව ශක්තිය version 2. මොකද්ද විභව ශක්තියේ version 2? මතක් කරන්න බලන්න. විභව ශක්තිය version 2. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අනිත් එක ප්‍රත්‍යස්ත විභව ශක්තිය. අපි දැන් චාලක ශක්තියේ version 2 කතා කරන්න යනවා. චාලක ශක්තියේ පළවෙනි version එක තමයි උත්තරණ චාලක ශක්තිය. වස්තුවක් රේඛීය චලිතයේ යෙදීම නිසා එය සතු වන ශක්තිය. එයා චලනය වෙන හින්දා යාට හම්බෙන ශක්තිය. දැන් මේ ශක්තිය විදියට ට්‍රාන්ස්ෆර් වෙන්නේ කරන කාර්යනේ නේද? අපි බලමු නිශ්චලව තියෙන වස්තුවක් අරගෙන ඒ නිශ්චලව තියෙන වස්තුව මත අපි බලයක් දීලා ඒක යම් දුරක් තල්ලු කරලා එයා සතුවන ශක්තිය හොයලා බලමු. තේරුණාද? දැන් මේකේ ශක්තිය ඔයාලා දන්නවා හොයන විදිය භාගයක් mv වර්ගය කියලා දන්නවා. ඒ O level කාලේ කටපාඩම් කරපු එකනේ. මේ භාගයක් mv වර්ගය කොහොමද එන්නේ කියලා දැන් කියන්නයි යන්නේ. මේ චාලක ශක්තිය කියලා එන්නේ අපි මෙයා මත කරපු කාර්යනේ. අපි හිතමු වස්තුවක් තියෙනවා. ඒ වස්තුව නිශ්චලයි. අපි එයා මත කාර්යයක් කරන්නේ නැහැ. ඊට පස්සේ මම බලයක් දීලා ඒ වස්තුව තල්ලු කරනවා. බලයක් දීලා යම් දුරක් තල්ලු කරාට පස්සේ එයාට චාලක ශක්තියක් එනවා. ඒ චාලක ශක්තිය කොහෙන්ද? මම එයා මත කාර්ය කරපු නිසා. අපි බලමු පොඩි කතන්දරයක් බලමු. ඔන්න පාරක් තියෙනවා. හරිද? මේ පාරේ ආරම්භයේ තියෙනවා යම් වස්තුවක් m ස්කන්ධයක් තියෙන. මෙයාට ආරම්භයේදී වේගයක් නැහැ. අපි ඉතින් u සමානයි 0යි ms ඍණ 1 කියලා දාගමු. ms ඍණ 1 දාන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙයා මත මම බලයක් දෙනවා. f කියලා බලයක් දෙනවා. මේ බලය දීලා මම මෙයාව අරන් යනවා s දුරක්. ඔය බලය දීලා මං අරන් යනවා s දුරක්. හරිද? දැන් බලයක් දීලා s දුරක් යද්දී අනිවාර්යෙන් මුගේ ප්‍රවේගය එන්න වැඩි වෙනවනේ. මොකද අසමතුලිත බලයක් දුන්නම මෙයා ත්වරණයකට ලක් වෙනවා. වේගය වැඩි වෙලා මෙතනදී මෙයාට යම් වේගයක් තියෙනවා. ඒක අපි තාම දන්නේ නැහැ. තේරුණාද? මෙතනදී යම් වේගයක් තියෙනවා. ඒ වෙද්දී මෙයා මෙන්න මෙච්චර දුරක් ඇවිල්ලා ඉවරයි. ස්කන්ධෙත් m තමයි. එහෙනම් මම මේ m ස්කන්ධයක් තියෙන වස්තුව මත f බලයක් දීලා s දුරක් අරන් ගියා කියන්නේ මෙතන ඉඳලා මෙතනට මෙයාව අරන් එන්න මම කාර්යයක් කරා. ඇයි මම මෙයාව බලයක් දීලා තල්ලු කරා. ඒ කරපු කාර්යය මෙතන ඉඳලා මෙතනට යනකම් කරපු කාර්යය මෙයා මත දැන් ගබඩා වෙනවා චාලක ශක්තියක් විදියට. එහෙනම් මෙතන ඉඳලා මෙතනට මම මෙයාව ගේන්න කරපු කාර්ය ගබඩා වෙනවා මෙයාගේ මේ මොහොතේ චාලක ශක්තියට. චාලක ශක්තිය නම් කයිනටික් එනර්ජි. ඒ නිසා ke කියන වචනේ පාවිච්චි කරනවා. අපි බලමු මෙයාව මෙතන ඉඳලා මෙතනට ගේන්න කරපු කාර්ය කීයද කියලා. එහෙනම් ඔයාලා දන්නවා කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. උපයෝගී ලක්ෂ්‍ය බලයේ දිශාවට චලනය වූ දුර. බලය මොකක්ද? බලය කියන්නේ මොකක්ද? F සමානයි ma කියලා දාගමු. අර නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එන එක. F සමානයි ma. ඔන්න S කියලා දාගත්තා. දැන් මෙහෙම එකක් නෙමෙයිනේ අපිට එන්නේ. අපිට එන්න ඕනේ අර භාගයක් mv වර්ගනේ. දැන් කොහොමද මේක හදාගන්නේ?
කල්පනා කරන්න. අපි මෙතනදී දැන් මෙයාට තියෙන ප්‍රවේගය දන්නේ නැහැ. මෙතනදී මෙයාට තියෙන ප්‍රවේගය දන්නේ නේද? ඒ ප්‍රවේගය හොයාගන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? ඒ ප්‍රවේගය හොයාගන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? අපි පාවිච්චි කරන්න ඕනේ චලිත සමීකරණය. අපි දාමු v වර්ගය සමානයි u වර්ගය ධන 2as කියන චලිත සමීකරණය. තේරුණාද? ආරම්භක ප්‍රවේග බිඳුවක් නිසා මේ u වර්ගය කියන පදෙත් බිඳුවයි. එතකොට v වර්ගය සමානයි 2as කියලා එනවා. තේරුණාද? මට දැන් මේ v පදේ මෙතනට ගන්න ඕනේ. මොකද අර භාගයක් mv වර්ගය හදාගන්න යන්නේ. මෙතන හොඳම වැඩේ a උක්ත කරගන්න එක. a උක්ත කරලා කියන්න බලන්න මොකක්ද උත්තරේ? a උක්ත කරපුවාම v වර්ගය බෙදීම 2s කියලා එනවා. තේරුණාද? දැන් ඒක මෙතනට දාගන්න. දැන් ඒක මෙතනට දාගන්න. හරිද? එහෙනම් m ඔහොම තිබ්බාවේ වරක් a වෙනුවට මම අරක දානවා. v වර්ගය බෙදීම 2s. හරිද? ඊට පස්සේ ඔන්න a වෙනුවට තමයි මෙන්න මේ ගුලිය දැම්මේ. මේක අරන් එන්න මෙතනට දැම්මා. වැඩි කිරීම s ඔහොම තියෙනවා. s ඔහොම තියෙනවා. s මෙතනක් තියෙනවා. බලන්න. මෙතන s ට මෙතන s කැපිලා යනවා. මොකක්ද ඉතිරි වෙන්නේ? m ඉතිරි වෙනවා. පල්ලෙහෙන් දෙකක් ඉතිරි වෙනවා. උඩ v වර්ගයක් ඉතිරි වෙනවා. දැකලා පුරුදුයිද? මේක නම් දැකලා පුරුදු නැතුව ඇති. මේක පොඩ්ඩක් රීඅරේන්ජ් කරගමු. මේ දෙක කියන්නේ බෙදීමක්නේ. ඒ බෙදීම භාගයක් විදිහට මම ඉස්සරහට ගන්නවා. වරක් m v වර්ගය. අන්න භාගයක් mv වර්ගය ආවා. මේ මොකද්ද මේ කරේ? මම කරපු කාර්යය f බලයක් දීලා s දුරක් අරන් ගියපු කාර්යය මෙතනදී මෙයාගේ චාලක ශක්තිය විදිහට ගබඩා වෙනවා. මා කළ කාර්යය මේකේ චාලක ශක්තිය විදිහට ගබඩා වෙනවා. එහෙනම් මං කරපු කාර්යය මොකද්ද? බලයේ වරක් විස්ථාපනය. බලය වෙනුවට අර f සමාන ma කියන පදේ දා ගන්නවා mas. ඒ දන්නේ නැහැ. මෙතනදී ත්වරණය දන්නේ නැහැ. ඒ ත්වරණය හොයාගන්න දානවා චලිත සමීකරණයක්. v වර්ගය සමාන u වර්ගය ධන 2as. u වර්ගය ආරම්භක ප්‍රවේගය බිඳුවයි බිඳුවේ වර්ගය බිඳුවයි. එහෙනම් මේ පදේ නැති වෙලා ගිහලා v වර්ගය සමාන වෙනවා 2as ට. මම මෙතනින් a උක්ත කර ගන්නවා v වර්ගය බෙදීම 2as. එහෙනම් a වෙනුවට මම v වර්ගය බෙදීම 2s දානවා. මෙතන තියෙන s අර මෙතන තිබ්බ s ට කැපිලා ගිහිල්ලා අපිට එනවා භාගයක් mv වර්ගය. එහෙනම් උත්තරණ චාලක ශක්තිය රේඛීය චලිතයේ යෙදීම නිසා ලබා ගන්නා ශක්තිය kinetic energy එක සමානයි භාගයක් mv වර්ගය. භාගයක් mv වර්ගය. තේරුණාද? ලස්සනට තේරෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක පෝස් කරලා මේ කතන්දර ටික ලස්සනට ලියා ගන්න. ඊළඟට අපි කතා කරනවා චාලක ශක්තියේ දෙවැනි ආකාරය, දෙවැනි version එක ගැන. භ්‍රමණ චාලක ශක්තිය. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක් රේඛීය චලිතය නෙමෙයි. කලින් රේඛීය චලිතයනේ කතා කරේ. මොකක් හරි වස්තුවක් Tamange මොකක් හරි අක්ෂයක් වටා භ්‍රමණය වෙද්දී. දැන් මේ බලන්න මම මෙහෙම භ්‍රමණය වුණොත් මම මගේ අක්ෂයක් වටානේ භ්‍රමණය වෙන්නේ. තේරුණාද? අන්න එහෙම භ්‍රමණය වෙන හින්දා ඒ වස්තුව සතු වෙන ශක්තියට තමයි භ්‍රමණ චාලක ශක්තිය කියන්නේ. ඒක ගන්න සමීකරණ මේ තියෙන්නේ. භාගයක් i ඔමේගා වර්ගය. i ඔමේගා වර්ගය. මේ සමීකරණේ අපි වැඩිදුර පාවිච්චි කරනවා භ්‍රමණ චලිතය පාඩමේදී. ඊළඟට දැන් මේ පාඩමෙන් පස්සේ කතා කරන්න තියෙනවා වෘත්ත චලිතය කියලා එකක්. ඊට පස්සේ කතා කරන්න තියෙනවා භ්‍රමණ චලිතය කියලා එකක්. ඒකෙදි තමයි මේක ගොඩාක්ම අපි යොදාගන්නේ. තේරුණාද? මෙතන මේ i කියන්නේ අවස්ථිති ගූර්ණය කියලා එකක්. මේ අවස්ථිති ගූර්ණයේ වස්තුවේ හැඩෙත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් නිකන් හිතන්න වලල්ලක් ගන්න. වලල්ලක් එහෙම නැත්නම් රවුමක් එහෙම නැත්නම් දණ්ඩක් මේ හැමෝගෙම මේ මොකක් හරි අක්ෂයක් වටා කැරකෙද්දී අවස්ථිති ගූර්ණය එකකින් එකකට වෙනස්. අවස්ථිති ගූර්ණය වෙන විදිය මම කියලා දෙන්නම් පස්සේ. තේරුණාද? ඉතින් අවස්ථිති ගූර්ණය වරක් ඔමේගා වර්ගේ වල ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. මෙයාගේ කෝණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. තේරුණාද? ඉතින් මේ සමීකරණය අපි මේ පාඩමේදී ගණන් වලින් හදන්නේ නැහැ. අපි හදන්නේ කෙලින්ම භ්‍රමණ චලිතය පාඩමේදී. හොඳයි.
දැන් ආයෙ පෝස් කරලා මේ නෝට් එකත් ලියා ගන්න. හොඳයි. දැන් ඊට පස්සේ අපි අර ශක්ති සංස්ථිති මූලධර්මය ආදර්ශනය කරන්න යන්නේ. මොකද්ද ශක්ති සංස්ථිතිය කියලා කියන්නේ? සංවෘත පද්ධතියක් ඇතුලේ මුළු ශක්තිය සංස්ථිතිකයි. ඒ පද්ධතිය ඇතුලේ ශක්තිය මැවෙන්නේ නැහැ. ශක්තිය විනාශ වෙන්නේ නැහැ. තියෙන ශක්තිය එක එක ශක්තියින් වලට පරිවර්තනය වෙවි තමයි තියෙන්නේ. මේක අපි පැහැදිලි කරනවා සරල අවලම්බයක් මගින්. සරල අවලම්බයක් කියන්නේ බං මෙහෙම එකක්. කොහේ හරි ඔන්න සිවිලිමක් වගේ තැනක් තියෙනවා. මේකේ නූලක් ගැට ගහලා මේකේ කෙලවරට එල්ලනවා යකඩ බෝලයක් හරි මොකක් හරි ස්කන්ධයක්. ඔන්න සරල අවලම්බේ. අපි මෙයාව පාවිච්චි කරලා ශක්ති සංස්ථිති මූලධර්මය ආදර්ශනය කරනවා. මම ඔක්කොටම කලින් මේක මේ සරල අවලම්බේ එල්ලි තියෙන තැන ඔන්න ඔය මට්ටම විභව ශක්තිය බිඳුව මට්ටම කියලා ගන්නවා. ඔය මට්ටම විභව ශක්තිය බිඳුව මට්ටම කියලා ගන්නවා. හරිද? මෙන්න මේ මට්ටම විභව ශක්තිය බිඳුව මට්ටම. පොටෙන්ෂල් එනර්ජි එක බිඳුවයි කියලා ගන්නවා ඔය මට්ටමේ. හරිද? ඒ කියන්නේ බට්ට මේ හරි ඉද්දි මේ එල්ලලා තියෙන එකට කියනවා බට්ට කියලා. හරිද? මේ බට්ට මේ හරි ඉද්දි මේ ලණුවකින් යකඩ බෝලයක් එනලා තියෙන්නේ. මේ යකඩ බෝලේ මෙතන තියෙදි විභව ශක්තිය බිඳුවයි කියලා අපි අර්ථ දක්වනවා. දැන් මම මේ බට්ටව මෙහෙම පිටිපස්සට අදිනවා. එතකොට කොහොමද එන්නේ? බට්ටව පිටිපස්සට අදිනවා මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ පාරක් දිගේ. මෙන්න මෙහෙම පාරක් දිගේ මෙන්න මේ වගේ තැනකට අදිනවා. දැන් බට්ට ඉන්නේ මෙහෙම. හරිද? විභව ශක්තිය බිඳුවයි කියලා අර්ථ දක්වපු මට්ටමේ ඉඳලා මෙහා පොඩ්ඩක් ඉස්සුණානේ. මෙන්න මෙහෙම යම් ප්‍රමාණයක් ඉස්සුණා. h ප්‍රමාණයක් ඉස්සුණා. එහෙනම් ඉස්සුණා කියන්නේ මෙයාගේ මෙතනදී විභව ශක්තිය බිඳුවයි නෙමෙයි. මෙතනදී විභව ශක්තිය mgh. මේ බට්ටගේ ස්කන්ධය m කියලා ගමු. හරිද? mgh. ඔන්න මෙයාට දැන් විභව ශක්තියක් තියෙනවා. මේ බට්ට මෙහෙම ඇදලා මෙතනට ගත්තම විභව ශක්තිය බිඳුවයි කියලා කියපු මට්ටමින් යම් ප්‍රමාණයක් ඉස්සුණා. එහෙනම් මේ විභව ශක්තිය මෙතන mgh. හරිනේ? දැන් මම බට්ටව අතාරිනවා. අතෑරියම මෙන්න මේ පාර දිගේ එනවා මෙහෙම. මෙන්න මේ පාර දිගේ මෙහෙම පල්ලෙහාට එනවා. එද්දි එන්න වේගෙ මොකද වෙන්නේ? ඔන්චිල්ලා එහෙම පැදලා තියෙන අය දන්නවා. උඩට අතෑරලා ඔන්චිල්ලාව පිටිපස්සෙන් යදන් ඉන්න එක අතෑරියම යන්න වේගෙ වැඩි වෙනවනේ. වැඩිම වේගයක් එන්නේ මෙන්න මෙතනදී. මූ වැඩිම වේගකින් පහු කරන්නේ මෙන්න මැදදී. නේ? හිමීට වේගෙ වැඩි වෙලා මෙතනදී ලොකු වේගකින් ගිහිල්ලා මෙහෙට උඩට යද්දි වේගය අඩු වෙනවා. ඔන්චිල්ලා වගේ තමයි. එහෙනම් මෙතනදී තමයි මෙයා වැඩිම වේගකින් යන්නේ. Vmax කියලා දාගන්න. මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ පහු කරද්දි තමයි වැඩිම වේගකින් යන්නේ. මොකද මෙතනින් එහාට ආයෙ උඩට යන්නේ. හරිද? මෙතනින් එහාට යන්නේ ආයෙම උඩටනේ. ආයෙම කඳුල ගිල්ලන්නේ තියෙන්නේ. එතකොට එන්න වේගය අඩු වෙනවා. තේරුණාද? මෙහෙමෙන්දි මේ හරියට තමයි වැඩිම වේගකින් යන්නේ. දැන් මෙහෙම ආයෙ මෙතනට එද්දී ආයෙන්න විභව ශක්තිය බිඳුව මට්ටමටනේ. මෙතනදී විභව ශක්තියක් අපි දුන්නා. අපි මෙහෙම බට්ටව මෙහෙම ඇදලා කාර්යයක් කරා. මම මේ බට්ටව මෙතනට අදිද්දි කරපු කාර්යය. මේ බට්ටගේ ගබඩා වුණා විභව ශක්තියක් විදියට mgh විදියට. මං අතෑරියට පස්සේ මෙයාගේ උස එන්න අඩු වෙනවා. මේ උස අඩු වෙනවනේ. මෙතනට එද්දී උස අඩු වෙලා විභව ශක්තිය බිඳුවක් වෙනවා. මෙතනදී තිබ්බ මේ mgh කියන විභව ශක්තිය කොහොද? මෙතනට එද්දී බිඳුවක් වෙලානේ. අතුරුදහන් වෙලාද? නෑ. ඒක පරිවර්තනය වෙලා දැන් මෙතනදී මෙයා ලොකු වේගකින් යන ගමන් ඉන්නේ. මෙයාගේ චාලක ශක්තියට. එහෙනම් මෙතනදී චාලක ශක්තියක් තියෙනවා. Ke සමානයි භාගයක් mv වර්ගය බවට කන්වර්ට් වෙලා. නිකන් හිතන්න මෙතනදී විභව ශක්තිය ජූල් 100ක් තිබ්බා කියලා. උස වැඩි වීම නිසා මෙයාට විභව ශක්තිය ජූල් 100ක් හම්බුණා කියලා හිතන්න. මෙතනින් අතෑරියම මෙයා ඉන්න උස පොඩ අඩු වෙනවා. මේ බට්ට මෙතනට ආපුවම උස අඩුයිනේ. බට්ට මෙතනට ආපුවම තව උස අඩුයි. මෙතනට ආපුවම බිඳුව මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට උස අඩු වීගෙන එද්දී විභව ශක්තිය අඩු වීගෙන යනවා. නැති වෙන්නේ. ඒක ටිකෙන් ටික කන්වර්ට් වෙනවා චාලක ශක්තියට. අයියේ මෙතනදී උපරිම විභව ශක්තිය චාලක ශක්තියක් නැහැ. අතෑරිය ගමන් එන්න වේගය වැඩි වෙනවා. එන්න විභව ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ විභව ශක්තිය ටිකෙන් ටික අඩු වෙවි
චාලක ශක්තිය ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතනදී තිබ්බ විභව ශක්තිය සම්පූර්ණයෙන් මෙතනට එද්දී චාලක ශක්තිය වෙලා වාත ප්‍රතිරෝධය වගේ ඒවා ඝර්ෂණ වගේ ඒවා නොසලකා හරිනවා නම් මෙතනදී විභව ශක්තිය ජූල් 100ක් තිබ්බා නම් ඒක මෙතනට එද්දී චාලක ශක්තිය ජූල් 100ක් බවට පරිවර්තනය වෙනවා. තේරුණාද? ඊට පස්සේ මෙතන මෙයා පහු කරලා ආයෙ කඳු නැගිල්ලක් තියෙන්නේ. ආයෙම h උසකට මෙයා යනවා කියලා අපි හිතමු. දැන් මෙන්න මේම ගිහලා මෙතන තියෙන. දැන් මේ උඩට ගියා ආයෙ. ආයෙ උඩට ගියා කියන්නේ ආයෙ h උසක් ඉස්සුණා. ආයෙ h උසක් ඉස්සුණා කියන්නේ මෙතනදී තිබ්බ potential energy එකම විභව ශක්තියම මෙයාට තියෙනවා. හැබැයි මෙයා උඩට ගියාට පස්සේ මේ මොහොතේදී මෙයාට චාලක ශක්තියක් නැහැ. මෙහෙම උඩට ගිහලා මොහොතක් නතර වෙනවා. ඒ මොහොතේදී උඩ තියෙන විභව ශක්තිය විතරයි චාලක ශක්තියක් නැහැ. ආයෙ පල්ලෙහාට එනවා. විභව ශක්තිය අඩු වෙවි චාලක ශක්තිය වෙනවා. ආයෙ උඩට යනවා චාලක ශක්තිය අඩු වෙවි විභව ශක්තියක් වෙනවා. බලන්න මොකක් විදියටද වෙන්නේ? මොකක්ද? විභව ශක්තිය මෙතනට එද්දී නැති වෙලා ගිහිල්ලා ඒක චාලක ශක්තිය බවට පත් වුණා. චාලක ශක්තිය මෙතන තිබ්බ එක මෙතනට එද්දී නැති වෙලා ගිහිල්ලා ඒක විභව ශක්තිය බවට පත් වුණා. එහෙනම් ශක්තිය සංස්ථිතිකයි. ඒක පරිවර්තනය වෙවි තිබිලා තියෙන්නේ එක ආකාරයකින් තවත් ආකාරයකට. මේකට ප්‍රස්ථාරයක් ඇන්දොත් අපි මෙහෙම ප්‍රස්ථාරයක් අඳිනවා කාලෙත් එක්ක මෙයාගේ විභව ශක්තිය potential energy එක. මොකද වෙන්නේ? අපි හිතමු මෙතනින් ටයිම් එක ස්ටාර්ට් කරා කියලා. මෙතනදී උපරිමයි. මෙතනට ඇති විභව ශක්තියක් නැහැ. බිඳුවයි. මෙතනදී ආයෙත් තිබ්බ ගන්නට වෙනවා. එතකොට මට අඳින්න වෙන්නේ මෙන්න මෙහෙම graph එකක්. තේරුණාද? විභව ශක්තිය අඩු වෙලා ආයෙ වැඩි වෙනවා. මම මේකට ඇන්දොත් මේ ප්‍රස්ථාරයටම චාලක ශක්තිය අඳිනවා කියලා හිතන්න කාලෙත් එක්ක. ඔන්න T චාලක ශක්තිය KE මන් නිල් පාටින් ඇන්දා. චාලක ශක්තිය මොකද වෙන්නේ? ටයිම් එක ස්ටාර්ට් කරද්දී චාලක ශක්තියක් නෑ. මෙතන නැවතිලා ඉන්නේ. හැබැයි මැද හරියදී චාලක ශක්තිය උපරිමයි. ආයෙ කෙලවරට යද්දී චාලක ශක්තියක් නෑ. එතකොට පටන් ගද්දි බිඳුවයි මැද හරියදී චාලක ශක්තිය උපරිමයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් එන්නේ. තේරුණාද? ඔන්න ඔහම එකක් එන්නේ. තේරුණාද? ඒ ප්‍රස්ථාර පොඩ්ඩක් ඇත වුණා නේ. ආයෙ අඳිමුකෝ අපි ප්‍රස්ථාරය අඳිමු අපි වෙන වෙනම අඳිමු. හරිද? මම මුලින්ම අඳින්නම් potential energy එකට. ඒ කියන්නේ විභව ශක්තියට. විභව ශක්තිය පටන් ගන්නදී උපරිම ගානක් තියෙනවා. මෙතනට එද්දි නෑ. මෙතනට එද්දි ආයෙ උපරිමයි. ඒ කියන්නේ මෙහෙම එන්නේ. තේරුණාද? මෙතන බිඳුවට මෙන්න ඕනේ. මේ ප්‍රස්ථාරේ වරදිනවනේ. හරි? මේ A level වලදී මේ ප්‍රස්ථාර හරි වැදගත්. හරිද? පටන් ගන්න තැන් ඉවර වෙන තැන් මේ හැඩේ මාර වැදගත්. MCQ වලත් ප්‍රස්ථාර තියෙන ඒවා ඕන තරම් තියෙනවා. හරි? ඔන්න ඔහම තියෙන්නේ. ඒක කර්ව් එකක් එන්න ඕන ලස්සනට. හරිද? පටන් ගත්ත තැනින්ම ඉවර වෙන්නත් ඕනේ. පටන් ගත්ත උසින්ම. අය අර උසටම ආවනේ ආපහු. ඒ විභව ශක්තියම ලබා ගත්තා. ඊට පස්සේ මම ඇන්දොත් වෙනම එකක් kinetic energy එකට චාලක ශක්තියට. මොකද වෙන්නේ? පටන් ගද්දි චාලක ශක්තියක් නැහැ. මැදදී චාලක ශක්තිය උපරිමයි. මෙතනදී චාලක ශක්තිය ආයේ නැහැ. එතකොට මෙහෙම එකක් එන්නේ. තේරුණාද? එතන මේ දෙන්නම එකේ ඇන්දොත් මේ දෙන්නම එක ප්‍රස්ථාරය ඇන්දොත් විභව ශක්තිය මෙහෙම තියෙනවා. හරි? චාලක ශක්තිය මෙහෙම තියෙනවා. හරිද? මුළු ශක්තිය කියන්නේ විභව ශක්තියයි චාලක ශක්තියයි එකතුවනේ. හරිද? එතකොට මේ පොයින්ට් දෙකේ එකතුව මේ පොයින්ට් දෙකේ එකතුව මේ පොයින්ට් දෙකේ එකතුව ඔය ඔක්කොම ගත්තම ශක්තියේ වෙනසක් වෙලා නැහැ. බලන්න ඒක අවුල් එතන අවුල් නෑ පොඩයි. හරි? ඔන්න විභව ශක්තිය වෙනස් වෙන විදිය. හරිද? ඔන්න චාලක ශක්තිය වෙනස් වෙන විදිය. හරි? ඔන්න මුළු ශක්තිය ප්‍රස්ථාරේ
ඔය නිල් පාටින් පේන්නේ මුළු ශක්තිය. මුළු ශක්තිය කියන්නේ E total එක වෙනස් වෙලා නැහැ. මේ ශක්ති දෙකේ එකතුව හැම මොහොතෙම එකාගයක්. තේරුණාද මේ ප්‍රස්තාර ටිකක් තේරෙන්නේ නැති කියලා මං හිතනවා. එහෙනම් වීඩියෝ එක පෝස් කරලා මේ ටික ලස්සනට ලියා ගන්න. මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඊළඟ වීඩියෝ එකකින් අපි මේකේ ගණන් ටික හදාගෙන යමු. හරිනේ?